උපාධි ප්‍රධානයේදී අම්මා තාත්තා ගෙන්නකට යන්න කැමති නෑනේ අර නාකි දෙන්න කියලා. මෙහෙමත් ලෝකයක්. රස්සාවක් කරලා පඩිය අතට ගන්නකොට වදපු අම්මා තාත්තා මතක් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අකුරු කරවපු ගුරුවරු මතක් වෙන්නේ නැවන්න දැන් කියනකොට මතක් වුණේ අපිටත් ගන්නපු ගුරුවරු ඉන්නවා කියලා. මුල නහගෙන නම් දරුවනේ පිරිහීමක් මිසක් දියුණුවක් නෙවෙයි. ඒ නිසා අද අදිෂ්ඨානයක් ඇති කරගන්න අම්මට වද දෙන්නේ නැහැ කියලා. තාත්තට වද දෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ඉස්සර ගෙවල් වල කිව්වේ හොරෙන් පැනලා යන කෙල්ලන්ට හරියන්නේ නැහැ කියලා. ගින්දර නිසා. නමුත් ඉතින් දේශ දෙවල් තිබ්බත් අම්මලා ආයේ බාර ගන්නවා. බාර ගත්තට ආපු සාබේ වදිනවා. අඳුරක් තියෙනවා ජීවිතවල. ඒ නිසා හැදෙන්න දරුවනේ.